ඔබට මතක ඇති පරණ ක්‍රීඩකයෝ නැවතත් ක්‍රීඩා පිටියට ගේන රැල්ල පටන් ගත්තේ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් කියන ලෙජන්ඩ් තරඟාවලිය. ඒක පැවැත්වුණේ අතරම වසංගත කාලයේ ඉන්දියාව, ඊට පස්සේ මගදී නතර කරා. හැබැයි ඊට පස්සේ ආයෙත් පැවැත්වුණා. ඒක සාර්ථක තරඟාවලියක්. ඒක ලෝකේ සෑහෙන ආකර්ෂණීය දිනාගත්ත තරඟාවලියක්. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ලෙජන්ඩ්ලා ටිකක් ඒකේ ගැහුවත් එක්ක ඉන්දියාවෙත් එහෙමයි, ගොඩක් තැන් වලින් එහෙමයි. නමුත් වැඩේ තියෙන්නේ ඒකේ අවසන් පූර්ව තරඟ වලින් එහා පැත්තට නිකන් නීති රීති මාරු කරගෙන තමන්ට ඕන විදිහට ගැහුවා වගේ එකක් ඒකේ සිද්ධ වුණා. ඔබට මතක ඇති. ඊට පස්සේ ඇත්තටම එම තරඟාවලියේ කීප වතාවයි පැවැත්වුණේ. ඊට පස්සේ ඒක අතුරුදහන් වුණා. හැබැයි ලෝකේ හැමතැනම ලෙජන්ඩ් තරඟාවලි පැටව ගහන්න ගත්තා. ඉතින් ලෙජන්ඩ් තරඟාවලි කියලා ඔක්කොම ලෙජන්ඩ්ලා නෙමෙයි. විශ්‍රාම ගත්ත ක්‍රීඩකයෝ තමයි අවසානයේ ගහන්න ගත්තේ. ඊට පස්සේ ඒකත් ටිකක් දිහාරුවට ගියා. නමුත් දැන් මාස්ටර්ස් ලීග් තරඟාවලිය ආයෙත් ඉන්දියාවෙන් පටන් ගන්නකොට කුමාර් සංගක්කාර වැනි කීර්තිමත් ක්‍රීඩකයෝ යොදාගෙන පොඩි ප්‍රොමෝෂන් එකකුත් දීලා ඒකේ තත්ත්වය ටිකක් උසස් කියලා පෙන්නලා හොඳ කණ්ඩායම් ටිකකුත් එකතු කරගෙන එංගලන්ත කණ්ඩායම හැර අනිකුත් සියලුම කණ්ඩායම් ශක්තිමත් කණ්ඩායම් දාගෙන මේ තරඟාවලියත් ඇත්තටම ලෝකේ ප්‍රසිද්ධ කරන්නට උන් සමත් වුණා. ඒක බොරුවක් නෙමෙයි. පළවෙනි වටේ ගත්තාම සෑහෙන ජනප්‍රියයි ලෝකෙම. හැබැයි වැඩේ කියන්නේ ආයෙත් සුපුරුදු පරිදි ඉන්දියාව අවසන් පූර්ව තරඟ සහ අවසාන මහා තරඟ වලට යෑමේ සැලැස්ම මෙතනත් ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය මතු කරමින් ඔන්න ඔවුන්ගේ අවසන් පූර්ව තරඟය කලින්ම, ඒ කියන්නේ ශ්‍රී ලංකාව අංක 1 බවට පත්වීමටත් කලින්ම ඉන්දියාව වෙන් කරගන්නවා අංක 1 සෙමිෆයිනල් එක. ඒක තමයි මෙතන කරපු වැඩේ. ඉතින් ඒක දැනගෙන කුමාර් සංගක්කාර එල්ල කරපු ප්‍රහාරය. මොකද බැලු බැලමට අපිට පෙනෙන්නට තිබ්බා ලංකාවට හම්බවන්නේ දෙවෙනි ස්ථානය, ඉන්දියාවට හම්බවන්නේ පළවෙනි ස්ථානය කියලා. ඔවුන් ඒ හින්දා කලින්ම පළවෙනි එක වෙන් කරගෙන හිටියා. එතකොට 1-4යි තමයි ක්‍රීඩා කරන්නට තියෙන නිසා. ඉතින් 1-4යි ක්‍රීඩා කරනවා නම් අවසාන වටේ අවසාන තරඟයේ ක්‍රීඩා කරපු කණ්ඩායමට ක්‍රීඩා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. දැන් තියෙන තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ 1-4යි 2-3යි නම් ඕස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි 14 වෙනිදා තමයි ක්‍රීඩා කරන්න තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාව සංගක්කාරගේ ඒ සුවිශේෂී ඉනිම, ඒ කියන්නේ දැනගෙනම එක වෙන්න ඕනි කියලා හිතලා ගහපු ඉනිම නිසා ලංකාව එකට වැටෙනකොට ඒත් සෙමිෆයිනල් එක මාරු වුණේ නැහැ. හරිනම් 13 වෙනිදා තියෙන්නට ඕනේ අවසාන වටේ අවසාන තරඟයට කලින් තරඟයේ ක්‍රීඩා කරපු, නැත්නම් කලින් තරඟ ක්‍රීඩා කරපු අවසාන දිනේ නෙමෙයි ඊට කලින් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකාවත් කොදෙවුත් අතර තමයි මේ අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නට ඕන. මොකද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යම්කිසි විවේකයක් එතන හම්බ වෙනවා එක දවසක. එහෙම නැතුව දැන් ඕස්ට්‍රේලියාවට සිද්ධ වෙලා තියෙනවා කලින් දවසේ තරඟයත් ක්‍රීඩා කරලා ඊළඟ දවසේ සෙමිෆයිනල් එකක් ක්‍රීඩා කරන්න. ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි, ඉන්දියාව එතන ඇවිල්ලා බලෙන් හිටගෙන ඉන්න හින්දා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ රෝගය බෝ වෙලා තියෙනවා. අපි දන්නවා ඉන්දියාව වගේ රටවල්, නැත්නම් ඉන්දියාව විශේෂයෙන්ම කලින්ම තරඟ වෙන් කර ගන්නවා. මේ තරඟයට යන්නේ අපි. දැන් චැම්පියන්ස් කුසලානේ සිද්ධ වුණෙත් ඒකයි. අපි ආවොත් අපි ගහන්නේ ඩුබායි කියලා කලින්ම වෙන් කර ගන්නවා ස්ථානය. ආසියානු කුසලාන වලදීත් එහෙමයි. අපි ආවොත් අපි ගහන්නේ මෙන්න මෙතන කියලා වෙන් කර ගන්නවා. දැන් කලින්ම රෝඩ් සේෆ්ටි එකේ තමයි ඔක සාමාන්‍යයෙන් පටන් ගත්තේ. දැන් ඒක ඇවිල්ලා තිනවා දිගින් දිගටම ඔවුන් ගහනවා නම් ඔවුන් ගහන්නේ මෙන්න මේකයි කියලා කලින්ම වෙන් කරගෙන තමයි වැඩේ පටන්ගෙන වැඩේ කරගෙන යන්නේ. ඉතින් එහෙම වුණාම ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන විනිවිදභාවයට මොකද වෙන්නේ කියන එක තමයි දැන් මෙතන තියෙන ප්‍රශ්නය. ඉතින් බැලූ බැල්මට දැන් අපිට පේනවා මේ යන මාවතත් එක්ක මේක දැන් අපි කිව්වොත් එහෙම මේගොල්ලන් අඳින සැලැස්ම අනුව ඉන්දියාව හරිනම් අවසන් මහා තරඟයට යන්න ඕනේ. හැබැයි අවාසනාවකට මොකක් හරි වෙලා ඕස්ට්‍රේලියාව ගියොත් එහෙම ඉන්දියාව පරාජයටපත් කරලා මං හිතන්නේ ඒක ලෝක ප්‍රශ්නයක් බවට ඉන්දියාවටපත් වෙයි. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් සුන් වෙන නිසා. ඒ වගේම ඔවුන් අවසාන මහා තරඟයට කොහොම හරි ආවොත් ඔවුන් උතන මොන ජිල්මාට් එක හරි දාලා ශූරතාවයේ දිනා ගන්නට උත්සාහ කරයි. ඔබට මතක ඇති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් එකෙත් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අවසාන මහා තරඟයට ආවට පස්සේ ඔය වගේ පොඩි සිද්ධීන් සිදුවලා කොහොම හරි ඉන්දියාව ජයග්‍රහණය කරා. ඉතින් මේ යන විදිහට මේ අවසන් පූර්ව තරඟත් අවසාන මහා තරඟයත් ඉතාම හොඳ අවධානයෙන් අපි බලාගෙන ඉන්න ඕනේ මේගොල්ලන් කරන්නේ මොනවද කියලා. ඒව ඇත්තටම සමාජයේ කතා විය යුතුමයි. එහෙම නැති වුණොත් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ විස බීජය ඇවිල්ලා තියෙන්නේ. අවසානයේදී මේ රට අවසන් පූර්ව හෝ අවසාන මහා තරඟවලට ආවට පස්සේ එතනින් එහාට ක්‍රිකට් ක්‍රීඩාවේ විනිවිදභාවය සහ තරඟකාරීත්වය නැති වෙලා යයි ලෝකයේ අනාගතයේ දවසක. ඉතින් එහෙම නොවන්නට වග බලා ගන්නවා නම් ඉතිරි රටවල් සහ ඉතිරි සහභාගී වෙන ක්‍රීඩකයන්, ඒ වගේම නිලධාරීන් මේ ඔක්කොම සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගන්න කටයුතු කරන්නට වෙනවා. ඉතින් සමහරෙක් කියන්න පුළුවන් මේවා ලීග් තරඟ ඒගොල්ලන් සල්ලි වියදම් කරලා කරන්නේ.
ඕන විදිහට කර හැකි වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් එහෙම කියලා සද්ද වහගෙන අසාධාරණයක් කරනවා නම් උඩ බලාගෙන හිටියොත් එහෙම සිද්ධ වෙන්නේ සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ජීවගුණය සහ විනිවිදභාවය නැති වෙලා යන එක. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අවධානයෙන් බැලිය යුතු සෙමි ෆයිනල් එකක් නැත්නම් අවසන් පූර්ව තරගයක් බවට පත් වෙනවා. පළවෙනි තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර. හදිසියෙවත් ඉන්දියාව ජයග්‍රහණය කළ අවසාන මහ තරගයට ගියොත් සෑහෙන ලොකු අවධානයකින් බලන් ඉන්නට සිද්ධ වෙන අවසාන මහ තරගයක් බවට ඒක පත් වෙනවා. මොකද පොඩි දෙයක් ඇති හිලකින් රිංගලා ඔවුන්ගේ ජයග්‍රහණය හොරකම් කරගන්නට. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. තව තීරණාත්මක තරඟ දෙකයි ඔවුන් ඉන්න තරඟ තියෙන්නට පුළුවන්. උපරිම එහෙම නැතිනම් එක තරඟයෙන් ගෙදර යන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.